2010 වසරේදී කිරිබත්ගොඩ පිහිටි රජයට අයත් ඉඩමක් හොරොප්පුවක් සකසා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 5 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඉඩම විකිණීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ කැලණියේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් තිබුණා. එම අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා නිවසේ සිට නැහැ. එහිදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය 5 වෙනිදා අත්අඩංගුවට ගැනීමේ ආරංචියෙන් පැයකට පමණ පසුව රණවීර මහතා නිවසින් පිට වූ බවයි. ඔහුගේ ස්ථානයක් Taman නොදන්නා බවත් ඔහුගේ ජංගම දුරකථනයේ ක්‍රියා විරහිත කර ඇති බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා. අනතුරුව රණවීර මහතාගේ රියදුරගෙන්ද විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රණවීර මහතා ගැවසෙන කැලණියේ පිහිටි ස්ථාන කිහිපයක්ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කළත් ඔහු සොයා ගැනීමට හැකි වී නැහැ. අදාළ ඉඩම පැවරීම සඳහා හිමිකම් ඔප්පුව ලියූ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ ඔහු මේ වන විට මියගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.